What happened to him today could happen to you, your son, your daughter, your sister or brother tomorrow. අද ඔහුට වුණ දේ හෙට උඹට උඹේ දරුවට උඹේ සහෝදරයට සහෝදරියක්ට හෙට සිද්ධ වෙන්න පුළුවන්. So let's say no to ragging at the university. ඒක නිසා මේ විශ්වවිද්‍යාලවල රැග් කරන එකට අපි විරුද්ධ වෙමු. මොකද විශ්වවිද්‍යාලවලට ළමයි යන්නේ එක එකාගෙන් රැග් වෙන්න නෙමෙයි. හරිද? විශ්වවිද්‍යාලවලට යන්නේ ඉගෙන ගන්න. ඒක නිසා මේවට අපි විරුද්ධ වෙමු. What happened to him today could happen to you tomorrow. ඒ කියන්නේ අද ඔහුට වුණ දේ හෙට ඔයාට වෙන්න පුළුවන්. මම මෙතන භාවිතා කළේ could. හැබැයි ගොඩක් අය හිතන්නේ could කියලා කියන්නේ can වල අතීත කාල ස්වරූපය කියලා. can වල අතීත කාලයේ විදිහට could ගන්න පුළුවන්. එක භාවිතයක් විතරයි. ඒ වගේම ඔයා දන්නවද could අපිට පාවිච්චි කරන්න පුළුවන් අනාගතේ වෙන්න පුළුවන් කියලා හිතන දේවල් වලට. අනාගතේ වෙන්න පුළුවන් කියලා කියන්න අපිට could පාවිච්චි කරන්න පුළුවන්. අපි හෙට මැරෙන්න උනත් පුළුවන්. We could die tomorrow. හරිද? I could die tomorrow. මම හෙට මැරෙන්න උනත් පුළුවන්. It could happen to you. ඒක ඔයාට උනත් වෙන්න පුළුවන්. What happened to him today could happen to you tomorrow. අද ඔහුට උන දේ හෙට ඔයාට වෙන්න පුළුවන්. ඒක නිසා මේවට අපි විරුද්ධ වෙමු. හරිද? ඉතින් මේකෙන් මම ඔයාලට පාඩම් දෙකක් කියලා දුන්නා. එකක් තමයි මේ විශ්වවිද්‍යාල වලට යන්නේ රැග් කරන්න නෙමෙයි සහ කාගෙන්වත් රැග් වෙන්නත් නෙමෙයි. හරිද? ඒක නිසා මේවට අපි විරුද්ධ වෙන්න ඕනේ. ආයි විශ්වවිද්‍යාල වල රැග් නොවෙන්න ඕනේ. මොකද අහිංසක දෙමව්පියන්ගේ අහිංසක දරුවෝ මේවට යන්නේ. හරිද? මරණයකින් කෙලවර වෙන්න බෑ උසස් අධ්‍යාපනය. ඒ වගේම මම කියලා දුන්න අනිත් පාඩම තමයි could කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අනාගතේ විය හැකි දේවල් ගැන කතා කරන්න. අනාගතේ වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් could වලින්. හරිද? අනාගතේ වෙන්න පුළුවන් කියන හැම දෙයකටම අපි could භාවිතා කරන්න පුළුවන්. මේ උදාහරණ මතක තියාගන්න. What happened to him today could happen to you tomorrow. අද ඔහුට වුණ දේ හෙට ඔයාට වෙන්න පුළුවන්. We could die at any time. අපි ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. Okay. Okay, then keep practicing and bear in mind what I say. මම කියපු දේ ඔළුවේ තියාගන්න. See you next time with another new video. Love and leave you guys. English with Eran.